තෙරුවන් සරණයි හැම කෙනාටම මම කුසාන් නිමන්ත. ඉතින් අදත් මේ වගේ වීඩියෝ එකකට එන්න කියලා හිතුනේ. ඇත්තටම රජයක් කියන්නේ මොකද්ද? යම් රටක පවතින රජයක් කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සුયો ගැන සානුකම්පිත හිතන ස්ථානයක්. ඉතින් අද අපිට නිවුස් වල දකින්න හම්බ වෙනවා අපේ දේවල් කොච්චර කුණු කූඩේට විසික්කනවද, අපේ දේවල් ගැන අගියන්නේ නැතුව අපේ දේවල් කොච්චර විනාශ වෙලා යනවද. ඉතින් ඒ දේවල් ගැනවත් තකන්න නැතුව මිනිස්සු එන්න හිඟමනයටපත් වෙන තැනක් විදිහට අද රජය අපිට පේන්න තියෙනවා. ඒ වගේම දැන් මෙහෙමයි අනවසර ඉදිරිකී කොහේ හරි මේ වෙරළ තීරයක් අසල අනවසර ඉදි කිරීමක් තියෙනවා කියමුකෝ. ඒක අදීය පටන් ගත්ත දෙයක් නෙමෙයි. ඒක පරණ මේ මිනිස්සු කාලේ ඉඳලා පටන් ගත්ත දෙයක්. ඉතින් ඒ පටන් ගත්ත දේ නැවත එතනින් අයින් කරනවා නම් ඒ අයින් කරන්න කලින් මේ මිනිස්සුන්ට වෙන තැනක් හදලා දීලා තමයි මේ මිනිස්සුන් අයින් කරන්න ඕනේ. නිකන් අර ආවට ගියාට බල්ලෝ වගේ එළියට ඇදලා දාලා ඉවල මේ මිනිස්සුන්ගේ අර තියෙන රස්සාව නැති කරලා ඉවල මේ මිනිස්සු හම්බු කරන ක්‍රමය නැති කරලා ඉවල එහෙම කරන එකක් නෙමෙයි රජය කියන්නේ. ඉතින් මේ අද පවතින ක්‍රමය අනුව ගත්තොත් මිනිස්සුන්ගේ නිකන් මේ බල්ලෝ බලල්ලෝ ගන්නට වගේ තමයි මේ පොලිසිය ඇවිල්ලි ඉවල නිකන් ලොකු දේවල් කියලා ඉවල මිනිස්සුන්ට නිකන් තර්ජනය කරලා ඉවල ඒ වගේ දේවල් කරන්න බෑ රජයකින්. රජයක් කියන්නේ මිනිස්සුන්ගේ ජනතා ඡන්දෙන් පත් වෙන රජයක්. එතකොට ජනතාව ඡන්දෙන් පත් වෙන රජයක් ජනතාව ගැන සානුකම්පිතව බලන්න ඕනේ. ජනතාවට නැගිටින්න මාර්ගයක් හදලා දෙන්න ඕනේ. මාර්ගයක් හදලා දෙන්න නැතුව මිනිසුන්ගේ එකපාරට මේ Tamanට ඕන විදිහට බල්ලු බලල්ල වගේ එළියට ඇදලා දාලා එහෙම කරන්න බෑ රජයකට. ඉතින් ඒ වගේම අපි දැක්ක මේ අර සෙව්වන්දි මේ ලොකු මේවක් කරලා වගේ මේ ගෑනු කෙනෙක් අල්ලන්න මහා ලොකු මේවක් කරලා ඉවරලා මේ ලංකාවට ආවා දැක්කා. ඉතින් ඒ සෝෂල් මීඩියා වල ගියේ දර්ශන ටික ඇත්තටම ලැජ්ජයි අපිට ඇත්තටම ලැජ්ජයි. නිකන් අර ලොකු සීන් එකක් කරා වගේ නිකන් අර රතු පළස් මදින් නිකන් ඡන්දියක් වහින විදියට නිකන් අමුතු සීන් එකක් අපි දැක්කා. ඒකේ මොකද එහෙම කරන්න ඕනේ දේවල් නෙමෙයි. ඒක තමයි අපි කියන්නේ සංස්කෘතියක් වෙනස් කරන්න ඕනේ. ඒ මිනිස්සයා වීම වෙන්නුවට පස්සේ ඒ මිනිස්සුන්ගේ තියෙන අර චරිතයට එන කැලැල්ල මොකද්ද, චරිතයට වෙන හානිය මොකද්ද කියන එක ඔය සෝෂල් මීඩියා කරන මිනිස්සුන්වත් ඒ වගේම දේශපාලනය කරන ඔය මිනිස්සුන්වත් එක්කෙනෙක්වත් දන්නේ නැහැ. මේ ප්‍රශ්නේ මීට වැඩිය ලස්සනට සරලව මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්කම තියෙනකොට ඒ ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක් කරලා ඉවර ලොකු සීන් එකක් කරලා ඉවරලා ඒ මිනිස්සුන්ගේ නම් ඉඳලා හංගඩු ගහන එකක් තමයි ඔය කරන්න කියන එක. ඇත්තටම කියන්නේ මොකද වැරදිකාරයෙක් වුණත් ඒ වැරදි කරන මිනිස්සයා මිනිස්සෙක්. ඒ මිනිස්සයාටත් ජීවත් වීමේ අයිතිය තියෙනවා. ඒ මිනිස්සයාටත් වැරදි නිවැරදි කරගැනීමේ හැකියාව තියෙනවා. මොකද ඒක තමයි අපි අදහන බෞද්ධ දර්ශනය තියෙන්නේ එකම දේ යන්නේ. අපි අදහන බෞද්ධ දර්ශනය තියෙන්නේ වැරදි කරන මිනිස්සයාට වැරදි කරන්න ඒ වැරදි කරන මිනිස්සයව නිවැරදි කරන්න ක්‍රමවේදයක් තියෙනවා. නමුත් අපේ ලංකාවේ එහෙම ක්‍රමවේදයක් නිවැරදි සකස් වෙලා නැහැ. අපි කියන්නේ ඒකයි. මොකද සිස්ටම් චේන්ජ් එකක් කිව්වා කියන්නේ මේ මාලිමා රජය ඇත්තටම ඡන්දයට එනකොට මැතිවරණ එනකොට කියපු දේවල්ද මේ කරන්න කියන එක අපිට සැකයක් තියෙනවා. මොකද අපි කිව්වේ විදේශ කුමන්ත්‍රණ වලින් මේ අපි අයින් වෙන්න ඕනේ. දැන් බලනකොට විදේශ කුමන්ත්‍රණ තමයි බදාගෙන තියෙන්නේ. කියන්නේ රනිල් සීයා කරන් ගියපු සිස්ටම් එකම තමයි මේ අනුර කුමාර දිසානායකත් කරන් යන්නේ. හරිනි අමරසූරිලත් කරන් යන්නේ. වෙන විකල්ප සිස්ටම් එකක් නැහැ. අපි කියන්නේ විකල්ප සිස්ටම් එකකට අපි යන්න ඕනේ. මේකෙන් අපි අත්හැරෙන්න ඕනේ. අපිට අවුරුදු 76ක් තිස්සේ කරන් ගිය ඕකනේ. ඉතින් අවුරුදු 76ක් තිස්සේ කරන් ගියපු දේ තවත් ඉස්සරහට කරන් යනවා කියන්නේ ඒක සාපයක් නෙමෙයි. ඔය ඒගොල්ලොම කිව්වේ මීටින් වල නැගලිලා මෙහෙම අවුරුදු 76ක සාපය අර සාපේ මේ සාපේ කියලා කිව්වේ. ඉතින් ඒ සාපේම තමයි ඉස්සරහට අරගෙන යන්නේ. වෙන දෙයක් නැහැ. ඇත්තටම මේ අපි කියන්නේ ඕකෙන් එහෙම දෙයක් එහෙම කරන්න බෑ කියන ඕනම කෙනෙක්ට මම ප්‍රසිද්ධ මාධ්‍යමකට අභියෝග කරනවා. එන්න ප්‍රසිද්ධ මාධ්‍යම හමුකට ආවට පස්සේ කියන්නම් අපි කරන්න ඕන සිස්ටම් මේවද සිස්ටම් මීට වැඩිය ලස්සන සිස්ටම් තියෙනවා අපේ ලංකාව. අපේ දේශීය ක්‍රමයෙන් අපිට නැගිටින්න ලස්සන ක්‍රම තියෙනවා. ඒ ක්‍රමවත් ඒ කියන්නේ එච්චරවත් මානසික මට්ටමක් නැහැ කියන එක තමයි. තමන් ඉන්නේ එකම මානසික මට්ටමේ වෙන මානසික මට්ටමක් නැහැ. අපි කියන්නේ අන්න ඒකයි සිස්ටම් චේන්ජ් එකකට අපි යන්න ඕනේ. සිස්ටම් චේන්ජ් එකකට කියලා අලුත් වැඩපිළිවෙලකට අපි යන්න ඕනේ. අලුත් වැඩපිළිවෙලකට අවිල තමයි අපේ ලංකාව අපේ අනන්තතාවෙන් ලෝකයක් දිනවන්න පුළුවන්. අන්න ඒ විදිහට කියන එක තමයි අපි හැම දිනකටම කියන්නේ. හැමදාම අපි එක තැන පල්වි හැමදාම එකම දේ කර හැමදාම අපිට මේක කරන්න බෑ. අපිට අපේ අනන්තතාවෙන් අපිට ලෝකෙ ඉස්සරහට යන්න පුළුවන්කමක් තියෙනවා. ශ්‍රී ලංකාව කියන නම ලෝකෙ ගෙනියන්න අපිට ක්‍රමවේදයක් තියෙනවා. මේක හැමදාම ඉතින් චීනේ, ඉන්දියාව ඔය රටවල් කරන දේවල් අපේ ලංකාවේ කළවිල කියන මේ අපි ලෝකෙ දිනන්නලු යන්නේ. කොහෙද අපිට ලෝකෙ දිනන්න පුළුවන්? අපේ ලෝකෙ දිනන්න පුළුවන් අපේ කොච්චර දක්ෂ මිනිස්සු ඉන්නවද? කොච්චර හැකියාවන් තියෙන මිනිස්සු ඉන්නවද? ඒ මිනිස්සුන්ගෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඉන්න. ඒතර අපිට රැකියාවත් අපේ ලංකාවේ නිර්මාණය වෙනවා. ඒ මිනිස්සුන්ගේ උපරිම ප්‍රයෝජන අරගෙන ඉන්න අපේ දේ ලෝකෙ හැමෝට ගෙනියන්න අපි උත්සාහ කළ යුතුයි. ඒක කරන්න පුළුවන්. බෑ කියලා දෙයක් නැහැ. කරන්න පුළුවන්. මොකද මේ කළු ආර්ථික ක්‍රමයෙන් ගැලවිලා යන්න මේ මිනිස්සුන්ට ඇත්තටම ඕමනාවක් නැහැ. මේ රජේ ඉන්න ඔය දේශපාලුවට ඇත්තටම ඕමනාවක් නැහැ. ඕමනාවක් තියෙනවා නම් හරියට හරි වැඩපිළිවෙලක් ඒගොල්ලෝ දන්නේ නැත්නම් දන්න මිනිස්සු ඉස්සරහට ගෙනල්ලි වෙලා ඒ මිනිස්සුන්ගෙන් දැනගෙන ඉවෙලා අපි මේ ගමන යන්න ඕනේ. එහෙම කවදාවත් ඒගොල්ලෝගේ කිසිම
ක්‍රමවේදයක් නැහැ. ඒගොල්ලෝ හැමදාම කරන්නේ එකම පල් වෙන ක්‍රමයම තමයි හැමදාම කරන්නේ. අර ඒගොල්ලෝ මීටින් වලින් කිව්වේ මේ රනිල් දරුවා වැල්පාලම උඩ අරන් යනවා කියලා. ඉතින් අනුරත් මේ වෙනකොට දරුවා ශ්‍රී ලංකාව කියන දරුවා වැල්පාලමක් උඩ තමයි අරන් යන්නේ. නැත්නම් වෙන කිසිම වෙනසක් නැහැ. මේක තමයි ඇත්ත. මේක තමයි මේ කියන දේ විතරක් විශ්වාස කරන්න එපා. ඒගොල්ලෝ අර කලින් කියපු දේවල් ඔක්කොම හැමදේම ගිහින් හොයාගෙන යන්න. හොයාගෙන යනකොට තේරෙයි මේගොල්ලෝ කරන්නේ මේ එකම දේ කියලා ඔය හැම කෙනාටම තේරෙයි. ඉතින් අපි කියන්නේ ඒකයි. වෙනස් ක්‍රමයකට අපි අපේ ලංකාව ලෝකෙන් දිරවන්න හැම කෙනාම පෙළ ගහමු. මොකද මේ යන සිස්ටම් එක අපේ මිනිස්යාගේ බඩට ගහලා ඉවරලා මිනිස්යාව තලලා පෙළ ඉවරලා මේගොල්ලෝගේ ප්‍රොජෙක්ට් එක ප්‍රොජෙක්ට් වෙරලා තීරේ වෙන්න පුළුවන්, අර තීරේ වෙන්න පුළුවන්, මේ තීරේ වෙන්න පුළුවන්. එක ප්‍රොජෙක්ට් දාලා ඉවරලා ඒකට සුද්ධව දිනු කරන්න ඕන ප්‍රොජෙක්ට් දාලා ඉවරලා ඒගොල්ලෝ මේ ලංකාව වහල් දේශයක් කරන එක තමයි ඒගොල්ලෝ කරන්නේ. හොඳට හිතන්න. අපිට ඕනේ අපේ අනන්තතාවයක් ලෝකයක් දිනන්න. අපි අදත් ඒතර ශ්‍රී ලංකාව විදිහට අපි හැදෙන්න ඕනේ. අපිට ওই පිට රටවල් වල මෙහෙම කරා අරම කරා පිට රටවල් සමාන කරන්න එපා. පිට රටවල් වලට වැඩිය අපේ ලංකාව දහස් ගුණයකින් වටින රටක් තමයි අපේ ලංකාව. ඉතින් අපේ ලංකාව විදිහට ගොඩ නැගෙමු. හැමදාම අපිට මේ එක එක්කෙනා විදිහට අපිට හැදෙන්න ඕනේ නැහැ. අපි අපේ විදිහට අපේ සංස්කෘතියත් තියෙන අපේ ලස්සන මිනිස්සු ඉන්න. ඒ මිනිසුන්ගේ හිත ඇතුළු මාරම ලස්සනයි. ඒ කලින් තිබ්බ හිත ඒ මිනිසුන්ගේ හිත නැවත අපි ගොඩනගමු. ඒ ගොඩනගන්න පුළුවන්. ඒකට ක්‍රමවේද තියෙනවා. ක්‍රමවේද නැත්නම් නෑ. ඒ වලට ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේද අපි හොයාගෙන යන්න ඕනේ. ඒ ක්‍රමවේද මේ රජය දන්නේ නැත්නම් ඒ ක්‍රමවේද දන්න මිනිස්සු ඉන්නවා. අපි අභියෝග කරනවා. ඔය රජයේ ඉඳලා අනුර කුමාරී ඉඳලා ඔය අනිත් පක්ෂ විපක්ෂ හැම කෙනාටම කියනවා විකල්ප ක්‍රමවේදයක් නැත්නම් ඕනම කෙනෙක්ට ප්‍රසිද්ධ මාධ්‍යමකට මම අභියෝග කරනවා. එන්න ප්‍රසිද්ධ මාධ්‍යමක හමුවකට ආවට පස්සේ කියලා දෙන්නම්. එකක් නෑර කියලා දෙන්නම්. තෙල් මිල කොහොමද තෙල් වලට වෙන ආදේශක යොදලි වෙලා කොහොමද අපි තෙල් නවත්තලි ඉවරලා මේ රට ගොඩනගන්නේ කියන එක අපි කියන්න බල ශක්තිය උනත් අපිට වෙනස් කරන්න පුළුවන්. අපිට පුළුවන්. බැරි කමක් නැහැ. රට අපිට අපේ ක්‍රමයට අපිට දෙපයින් නැගිට ගන්න ක්‍රමවේද තියෙනවා. ක්‍රමවේද නැත්නම් ඒ ඔක්කොම හැම දෙයක්ම හොයාගෙන තමයි අපි අභියෝග කරන්නේ. ඉතින් අන්න ඒකයි කියන්නේ. එන්න ප්‍රසිද්ධ මාධ්‍යමකට අන්න එදාට එකක් නෑර කියලා දෙන්න. මොකද ප්‍රසිද්ධ මාධ්‍යමකට ඇවිල්ලා මේ නිකන් මේ අපේ තියෙන රහස් අපි එළියට දාන්න කැමති නැහැ. අපි රහස් එළියට දානවනම් එන්න ප්‍රසිද්ධ මාධ්‍යමකට ඕන කෙනෙක්ට අපි කියලා දෙන්න. මේ රට දෙපයින් නැගිටින ක්‍රමවේද අපි කියලා දෙන්න. හැම කෙනාටම ජය සත්‍ය ජයදර්ණී මගේ මාතෘ භූමිට මම කුසාල් නිමල්